හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා ආදරණීය දුවේ පුතේ. ස්පෙෂල් රිපීට් ලියන දරුවන්ගේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් දවසක ආරම්භය. පේපර් එකේ අනිවාර්යෙන්ම එන තවත් ප්‍රශ්නයක් අද සාකච්ඡා කරනවා. එහෙනම් ලියා ගන්න මාතෘකාව අපි අද කතා කරන්න යන්නේ 5 වෙනි ඒකකය. ලියා ගන්න මාතෘකාව පැවරුම් ආකෘති. මාතෘකාව ලියා ගන්න පැවරුම් ආකෘති. ඉංග්‍රීසි වලින් මේකට කියනවා assignment problem කියලා. පැවරුම් ආකෘති ඉංග්‍රීසි වලින් කියනවා assignment problem කියලා. හරි. පැවරුම් ආකෘති එහෙමත් නැත්නම් assignment problem. හරි. චෝටි මැසේජ් එකක් දාන්න මට WhatsApp group එකට මම මේ පාඩමේ PDF එකක් දාලා තිබ්බද නැද්ද කියලා. මම දැන් පොඩ්ඩක් හොයලා බැලුවේ මේ පාඩමේ PDF එකක් දාලාද කියලා. මට එහෙම PDF එකක් නම් අහුනේ නැහැ assignment problem වල. පැවරුම් ආකෘති වල PDF ටික print ගත්තා එහෙම ඇතිනේ පිළිවෙලට තියන් ඉන්න අය. චෝටි මැසේජ් එකක් දාන්න යාලා. assignment problem. පස්වෙනි ඒකකේ. අනේ නේද? හරි. එහෙනම් ලියන්න ඉස්සෙල්ලාම හැඳින්වීම කියලා. ලියන්න මුලින්ම හැඳින්වීම කියලා. ලොකු නෝට් නැහැ. චෝටි නෝට් එකක් එක්ක පාඩම යන්නේ. ලියන්න පුතේ මුලින්ම හැඳින්වීම කියලා. ලියන්න යටතේ මේ විදිහට කිසියම් කාර්යයක් සඳහා යෝග්‍යතම පුද්ගලයා හෝ කිසියම් කාර්යයක් සඳහා යෝග්‍යතම පුද්ගලයා හෝ යෝග්‍යතම යන්ත්‍රය අවම පිරිවැයක් යටතේ තෝරාගන්නේ කෙසේද යන්න මෙහිදී ගණනය කෙරේ එම තෝරා ගැනීම ලාභය උපරිම වන පරිදි හෝ පිරිවැය අවම වන පරිදි යෝග්‍යතම පුද්ගලයා හෝ යෝග්‍යතම යන්ත්‍රය තෝරා ගැනීම සිදු කළ හැකිය.
ඊළඟට රෝලක් කරලා ගන්න පැවරුම් ආකෘති විසඳීම රෝලක් කරලා ලියන මාතෘකාව පැවරුම් ආකෘති විසඳීම පැවරුම් ආකෘති විසඳීම ලියන්න යටතේ පැවරුම් ආකෘතියක් විසඳීමේ පැවරුම් ආකෘතියක් විසඳීමේ ගැටලුවට අදාළ පැවරුම් ආකෘතියක් විසඳීමේ ගැටලුවට අදාළ ප්‍රශස්ත විසඳුමක් ඍජුවම ලැබීමට හෝ ප්‍රශස්ත විසඳුමක් ඍජුවම ලැබීමට හෝ ප්‍රශස්ත විසඳුමක් සොයා ගැනීමට ප්‍රශස්ත විසඳුමක් සොයා ගැනීමට සිදුවන අවස්ථා අපට හමු වේ රෝලක් කරලා ලියන්න මුලින්ම අප ප්‍රශස්ත විසඳුමක් ඍජුවම ලැබීමේ අභ්‍යාසයක් මුලින්ම අප ප්‍රශස්ත විසඳුමක් ඍජුවම ලැබීමේ අභ්‍යාසයක් සලකා බලමු හරි බලන්න මේ පැත්තට නියමුවන් පල්ලෙහාට නියමුවන් මෙහාට ගුවන් යාන ගුවන් යාන 1 2
3 4 කියලා තියෙනවා. පළවෙනි ගුවන් යානේ XY X1 දෙවෙනි එක X2 මෙහා X3 මෙහා X4 කියලා මම නම් කරනවා. ගුවන් නියමුවන් 4 දෙනා A B C D කියලා නම් කරනවා. ගුවන් නියමුවන් 4 දෙනා A B C D කියලා නම් කරනවා. එක එක්කෙනා මේ ගුවන් යානා පැද්දොත් වැය වෙන පිරිවැය මේ ගුවන් යාන X1 කියන එක A පැද්දොත් 8යි cos 1 B පැද්දොත් 10යි cos 1 C පැද්දොත් 3යි cos 1 D පැද්දොත් 5යි cos 1 X2 කියන ගුවන් යානය A පැද්දොත් cos 1 3යි B පැද්දොත් cos 1 9යි C පැද්දොත් cos 1 6යි D පැද්දොත් cos 1 6යි XT කියන ගුවන් යානය A පැදෙව්වොත් cos 1 5යි B පැදෙව්වොත් cos 1 8යි C පැදෙව්වොත් cos 1 8යි D පැදෙව්වොත් cos 1 4යි X4 කියන ගුවන් යානය A පැදෙව්වොත් cos 1 4යි B පැදෙව්වොත් cos 1 4යි C පැදෙව්වොත් cos 1 7යි D පැදෙව්වොත් cos 1 3යි හරි ඔන්න දාගන්න නියමුවන් ගුවන් යාන මෙන්න මේ පැත්තට තියෙන්නේ පුතේ පේලි මෙහාට තියෙන්නේ පේලි මේ පැත්තට තියෙන්නේ පේලි මෙන්න මේ පල්ලෙහාට තියෙනවා නේද ඔය පල්ලෙහාට තියෙන ඒවාට අපි කියන්නේ තීරු කියලා පහළට තියෙන ඒවාට කියන්නේ තීරු කියලා මෙහාට තියෙන ඒවාට කියන්නේ පේලි කියලා හරි ඒත් එක්ක මැසේජ් එකක් දාන්න ලියා ගන්න ගමන් ඊයේ පෝලින් න්‍යායේ පාස් පේපර්ස් ගණන් කීපයක් හැදුවද ඔයාලට ගණන් ඒකේ තියෙනවා හදාගන්න පුළුවන් වුණාද කියලා පෝලින් න්‍යායේ ගණන් කීපයක් හැදුවද පුළුවන් වුණාද නැත්නම් ඊයේ එතනින් පෝලින් න්‍යාය ඉවරයිද අය බැලුවේවත් නැද්ද හරි හරි අදත් පෝලින් කරනවලු ඊයේත් කරාලු හරි අද ආයේ පාඩම බලන්න නෑ අද මේ පාඩමේ ගණන් හදන්න තියෙනවා ඊළඟට ඔයාලට මේ පාඩම කියලා දුන්නට පස්සේ පුළුවන් නේද අනිවාර්යෙන් ලකුණු 10කට නම් එනවමයි මේ පාඩමේ බලා ගන්න යටින් ලියන්න පුතේ මේකට යටින් ලියන්න මේ විදිහට යටින් ලියන්න මේ විදිහට ඉහත වගුව තුලින් ඉහත වගුව තුලින් ඉහත වගුව තුලින් හොඳයි මහන්සි වෙන තරමට තමයි අස්වැන්න තියෙන්නේ ඒ නිසා ටිකක් වැඩිපුර පාඩම් කරන්න කමක් නැහැ යටින් ලියන්න ඉහත වගුව තුලින් ගුවන් නියමුවන් 4 දෙනෙකුට ඉහත වගුව තුලින් ගුවන් නියමුවන් 4 දෙනෙකුට ගුවන් යානා 4ක් ප්‍රයාසර කිරීමේදී ගුවන් යානා 4ක් ප්‍රයාසර කිරීමේදී ගතවන පිරිවැය දක්වා ඇත ගතවන පිරිවැය දක්වා ඇත අවම පිරිවැයකින්
අවම පිරිවැයකින් ගුවන් යානා පියාසර කර ඒ ගුවන් නියමුවා පියාසර කළ යුතු ගුවන් යානය හා ගුවන් නියමුවා පියාසර කළ යුතු ගුවන් යානය හා එහිදී වැයවන පිරිවැය ගණනය කරන්න. ඔන්න කාගෑරි ගෙදරක චණ්ඩියෙක් කෑ ගන්න සද්දයක් ඇහෙනවා පොඩි එක්කෙනෙක්. හිමීට මයික් එක ඔෆ් කරගන්න පුතේ. එහිදී වැයවන පිරිවැය ගණනය කරන්න. දැන් ලියන්න රෝලක් කරලා පැවරුම් ආකෘතියක් විසඳන ආකාරය රෝලක් කරලා ලියන්න පැවරුම් ආකෘතියක් විසඳන ආකාරය පැවරුම් ආකෘතියක් විසඳන ආකාරය අංක 1 තීරු ආවස්තික පිරිවැය අංක 1 තීරු ආවස්තික පිරිවැය ගණනය කරන්න. අංක 1 තීරු ආවස්තික පිරිවැය ගණනය කරන්න. ඒක කරන හැටි ලියා ගන්න වෙන පාටකින් ඒ පාටිම ලිව්වත් කමක් නැහැ. ඒක කරන හැටි ලියා ගන්න. එක් තීරුවේ ඇති අවම අගය තෝරාගෙන එම අවම අගයෙන් තීරුවේ ඇති අනෙකුත් අගයන් අඩු කරන්න. තීරුවේ ඇති අනෙකුත් අගයන් අඩු කරන්න. හරි මේක රූල් කරන්න. මේක හිස්ව තිය ඇතුලේ මොකොත් ලියන්න නැතුව මේක රූල් කරන්න. මේ ඇතුලේ ඉලක්කම් ටික ලියන්න නැතුව මේක අයපාරක් රූල් කරන්න. ඇතුලේ ඉලක්කම් ටික ලියන්න එපා. ඔයා මේක අයපාරක් රූල් කරන්න. ඇතුලේ ඉලක්කම් ටික ලියන්න එපා. ඔයාලට වෙනත් පන්ති සම්මන්ත්‍රණ එහෙම තියෙනවා කියලා මැසේජස් ඒවා එහෙම එනවද? ස්පෙෂල් රිපීට් ලියන අයට මං හිතන්නේ කවුරුත් පන්ති කරන්න ලොකුවට ඉදිරිපත් වෙන්නේ නැහැ. හේතුව
ළමයි ගොඩාක් පන්ති වලට ජොයින් වෙන්නේ නැහැ. අපේ MS එකට ළමයි ටිකක් ජොයින් උනේ. ඒ ඇරෙන්න අනිකුත් පන්ති වල ළමයි ලොකුවට නැහැ. එක්සෑම් එක පුතේ ළමයි කීයක් ලියනවද? එහෙම හොයන්නත් බෑ. එක එක්කනට එක එක සබ්ජෙක්ට් නේ තියෙන්නේ නේද? MS එකට තමයි වැඩි පිරිසක් ඇත්තේ මං හිතන්නේ ලියන්නේ. එහෙම මැසේජ් එකම ලොකුවට එන්නේ නැහැ නේද? ආ. හරි. එහෙම ළමයි එකතු වෙලා පන්ති දාගෙන කරගන්න ඇති. එහෙම කාගේ හරි කමක් නැහැ පුතේ. එනවනම් මොනවා හරි සබ්ජෙක්ට් තියෙනවනම් ගිහිල්ලා කරගන්න. මාත් මට පුළුවන් උපරිම උදව්ව කරා මංගාව තියෙන සේරම පාස් පේපර්ස් ආන්සර්ස් මම කරන්න නැති සබ්ජෙක්ට් වල ඉල්ලපු හැමෝටම දුන්නා. එක ළමෙක් හිටියා එක දුවක් වෙන්න ඇති මං හිතන්නේ අයියෙත් මට එයා මැසේජ් කරා. එයා සබ්ජෙක්ට් 15ක් ලියන. මං හිතන්නේ මම යාව මං කරන සබ්ජෙක්ට් හතරට ජොයින් කරගත්තා. ඉතිරි සබ්ජෙක්ට් ඔක්කොගේම පාස් පේපර්ස් ආන්සර්ස් ටික දුන්නා මං ගාවදී. ඒක තමයි මට එයාට කරන්න පුළුවන් උදව්ව. තිබ්බ රෙකෝඩින් පාස් පේපර්ස් ආන්සර්ස් ඒ ඔක්කොම දුන්නා. එහෙම ඔයාලා මොනවා හරි තව සබ්ජෙක්ට් ලියනවා නම් සර්ට කතා කරන්න. සර් ගාව තියෙන ඕනම එකක් දෙනවා. මේ සල්ලි මොකුත් ගන්නෑ. මේ නොමිලේ දෙන්නේ. ඒ තියෙන ඒවා ඔක්කොම දෙනවා. පාස් පේපර්ස් ආන්සර්ස් ඒවා බලාගෙන කොට දාගන්න. MA එකේ එහෙම ඕනනම් ඉල්ලන්න තියෙනවා දෙන්නම්. ටැක්ස් එකේ තියෙනවා. හැම සබ්ජෙක්ට් එකකම තියෙනවා පුතේ ඈ. රෝල් කරා නේද? අපි හදන්න යන්නේ මුලින්ම මොකක් කරන්නද යන්නේ? තීරු ආවස්තික පිරිවැය හොයන්න යන්නේ. තීරු ආවස්තික පිරිවැය. ඔන්න පන්තියේ ඉන්න ඔයා. ඔයා බය වෙන්න එපා පුතේ ලියන්න. ඔයාව කොට දානවා අනිවාර්යෙන්. සාමාන්‍ය ලකුණු 30කට 35කට යම පේපර් එකක්ම බලාගෙන ලියා ගන්න. මොනවා හරි පේපර් එක බලන කෙනාට පේපර් එක වෙනුවෙන් ඔයා මහන්සි වුණා කියලා පෙන්වන්නකො වැඩ කරා කියලා. එතකොට අනිවාර්යෙන් කොට දාන්න. හරි. එහෙනම් යමු පල්ලෙහාට. ඔයාගේ මේක ඔක්කොම හිස්ස තියෙන්නේ. ඔයා ගාව මේන් ડોකියුමන්ට් එක උඩ තියෙනවා. හරි නේද? ඔයා ගාව මේන් ડોකියුමන්ට් එක උඩ තියෙනවා. ඔයාගේ මේක තනිකර හිස්ස තියෙන්නේ. හරි. එතකොට තීරු කියන්නේ මේ පල්ලෙහාට තියෙන ඒවා. අතීරු ආවස්තික පිරිවැය හොයන්න ඇති කියලා දුන්නා. තීරුවේ තියෙන අඩුම අගයෙන් අනෙකුත් අගයන් අඩු කරන්න කියලා. එහෙනම් මේකේ තියෙන අඩුම අගය මගේ එකේ නම් 3. මම මේ 3ෙන් 3ක් අඩු කරනවා. බිඳුවයි. ඊළඟට 5ෙන් අඩු කරනවා 3ක්. 2යි. 10ෙන් අඩු කරනවා 3ක්. 7යි. 8ෙන් අඩු කරනවා 3ක් 5යි. ඔන්න පළවෙනි එකේ තීරු ආවස්තික පිරිවැය එව්වා. ඊළඟට මේකේ තියෙන කුඩාම අගය 3. 3ෙන් 3ක් අඩු කරා බිඳුවයි. 9ෙන් 3ක් අඩු කරා 6යි. 6ෙන් 3ක් අඩු කරා 3යි. 6ෙන් 3ක් අඩු කරා 3යි. ඊළඟට මේකේ තියෙන කුඩාම අගය 4. 4ෙන් 4ම අඩු කරා බිඳුවයි. 8ෙන් 4ක් අඩු කරා 4යි. 8ෙන් 4ක් අඩු කරා 4යි. 5ෙන් 4ක් අඩු කරා 1යි. ඊළඟට මේකේ තියෙන කුඩාම අගය 3. 3ෙන් 3ක් ගියා බිඳුවයි. 8ෙන් 3ක් ගියා 4යි. 4ෙන් 3ක් ගියා 1යි. 4ෙන් 3ක් ගියා 1යි. ඔන්න අපි තීරු ආවස්තික පිරිවැය ගණනය කරමු. ඔන්න මොකද කරේ? තීරු ආවස්තික පිරිවැය ගණනය කරමු.
හරි. ඊළඟට අංක 2 දාලා ලියන්න. අංක 2 දාලා ලියන්න. අංක 2 දාලා ලියන්න. තීරු ආවස්තික පිරිවැය ගණනය කළ පසු තීරු ආවස්තික පිරිවැය ගණනය කළ පසු තීරු ආවස්තික පිරිවැය ගණනය කළ පසු පේලි ආවස්තික පිරිවැය පේලි ආවස්තික පිරිවැය ගණනය කළ යුතුය පේලි ආවස්තික පිරිවැය ගණනය කළ යුතුය ඒ යටතේ ලියන්න මෙහිදී අලුතින් සකසාගත් අගයන් භාවිතා කර මෙහිදී අලුතින් සකසාගත් අගයන් භාවිතා කොට නව වගුවේ එක් පේලියේ ඇති නව වගුවේ එක් පේලියේ ඇති අවම අගය තෝරාගෙන එය අනෙකුත් අගයන්ගෙන් අඩු කර පේලි ආවස්තික පිරිවැය ගණනය කරගන්න ඔය අයපාරක් ටක් ගාලා මේ වගුව රෝල් කරගන්න අයපාරක් ඔයා ටක් ගාලා මේක රෝල් කරගන්න දැන් යන්නේ පේලි ආවස්තික පිරිවැය හොයන්න. මේ පේලිය අඩුමගය බිඳුව. පහෙන් බිඳුවක් අඩු වුණාම 5යි. බිඳුවෙන් බිඳුවක් අඩු වුණාම බිඳුවයි. එකෙන් බිඳුවක් අඩු වුණාම 1යි. එකෙන් බිඳුවක් අඩු වුණාම 1යි. මේකේ අවමගය 1. 7ෙන් එකක් අඩු වුණාම 6යි. 6ෙන් එකක් අඩු වුණාම 5යි. 4ෙන් එකක් අඩු වුණාම 3යි. එකෙන් එකක් අඩු වුණාම බිඳුව. මේකේ තියෙන අවමගය බිඳුව. එහෙනම් මේකෙත් පෙර පරිදිමයි. බිඳුවෙන් බිඳුවක් අඩු වුණොත් බිඳුවයි.
3න් බිඳුවක් අඩු වුණොත් 3යි 4න් බිඳුවක් අඩු වුණොත් 4යි 4න් බිඳුවක් අඩු වුණොත් 4යි ඊළඟට මේකෙත් ඒ විදිහට මඩුමගේ බිඳුව 2න් බිඳුවක් අඩු වුණොත් 2යි 3න් බිඳුවක් අඩු වුණොත් 3යි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි ඔන්න පේලි ආවස්තික පිරිවැය ගණනය කරා ඊළඟට තීරු ආවස්තික පිරිවැය ගණනය කරා හරි ඊළඟට ලියන්න තුන්වෙනි ස්ටෙප් එක ඊළඟට ලියන්න තුන්වෙනි ස්ටෙප් එක තුන්වෙනි පියවර මෙතන පහ තියෙන්නේ මේ තියෙන්නේ පහ ඊළඟ ලියන්න තුන්වෙනි පියවර අවසන් වරට සකස් කරගත් වගුවේ අවසන් වරට සකස් කරගත් වගුවේ ඇති සියලුම ශූන්‍ය අගයන් අවසන් වරට සකස් කරගත් වගුවේ ඇති සියලුම ශූන්‍ය අගයන් අවසන් වරට සකස් කරගත් වගුවේ ඇති සියලුම ශූන්‍ය අගයන් අවම ඇලයිරක් අඩුම අවම ඇලයිරක් අඩුම තිරස් හෝ තිරස් අඩුම තිරස් හෝ තිරස් සරල රේඛා ප්‍රමාණයක් යොදාගෙන සරල රේඛා ප්‍රමාණයක් යොදාගෙන කපා හැරිය යුතුය ඊළඟට රෝලක් කරලා ලියන්න මෙහිදී ශූන්‍ය අගයන් කපා හැර ඇති රේඛා ගණන මෙහිදී ශූන්‍ය අගයන් කපා හැර ඇති රේඛා ගණන පේලි හා තීරු ගණනට පේලි හා තීරු ගණනට සමාන වේ නම්
ඍජුවම ප්‍රශස්ත විසඳුමක්. ඍජුවම ප්‍රශස්ත විසඳුමක් ලබාගත හැකිය. හරි. අය පාරක් දාගන්න මේක. අපේ දැන් තියෙන අන්තිම chance එක තියෙන්නේ මේ විදිහට. මේක දාගන්න අය පාරක්. ඔයා ගාව මේක තියෙනවා පොතේ. දාලා තියෙන පොත්වල පුතේ ඒ සබ්ජෙක්ට් එකට අදාළ පත්‍රිකාස්තුව තියෙනවා. ඒක එකවර සම්පූර්ණයෙන්ම ගෙවන්න පුළුවන් නම් සම්පූර්ණයෙන්ම ගෙවන්න. එකවර ගෙවන්න අමාරු නම් ඒකෙන් 150ක් මුලින් ගෙවලා ජොයින් වෙන්න. 150 මාස දෙකකින්මයි ගෙවන්න. දැන් ක්ලාස් 3 ගෙවන්න ඕන account number එක දැම්මම ක්ලාස් 3 ගෙවලා ඒක රිජිස්ටර් එකට ගෙවුවා නම් හරි ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ATM එකෙන් ඩිපොසිට් හරි බැංක් එකේ හරි කියලා ඒකට මේ දාන්න. එතකොට පන්තිකාස්තුවේ ළමයින් ගෲප් වලට ඇඩ් කරන්න. ඒ ගෲප් වලින් මේ බ්‍රහස්පති ඉඳන් පන්ති ටික පටන් ගන්නවා. හරි. දැන් මෙන්න මේ බිංදු තියෙනවා නේද? මේ තියෙන බිංදු. මෙන්න මේ බිංදු ඔයාට කැමති විදිහකට මෙන්න මේ තියෙන බිංදු ඔයාට කැමති විදිහකට මොකද කරන්න ඕන? රේඛා වලින් කපන්න ඕන. රේඛා වලින් කපද්දී හැබැයි අවම රේඛා ප්‍රමාණයකින් තමයි කපන්න ඕන. මේ දැන් මෙතන බිංදු දෙකක් තියෙනවානේ. එහෙනම් මේ බිංදු දෙක කපන්න රේඛා දෙකක් ගහන්න ඕනේ එක රේඛාවකින් කැපුවෙන්. ඊළඟට මෙතන බිංදුවක් තියෙනවා. එහෙනම් මේක කපන්න එක්ක මෙහාට හරි කොහාට හරි එක රේඛාවකින් තමයි මේක කපන්නේ. මෙතනත් බිංදුවක් තියෙනවා. ඒක කපන්නත් අපිට එක රේඛාවක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මෙතනත් බිංදුවක් තියෙනවා. ඒකත් අපිට එක රේඛාවකින් තමයි කපන්න වෙන්නේ. ඔන්න කැපුවා. එහෙම නැත්නම් මේක මේ පැත්තට කැපුවත් මේ බිංදු දෙක කපන්න පුළුවන්. මේ බිංදු තුන කපන්න රේඛාවන් තුනක් ගහන්න ඕනේ. ඒ කියන්නේ ඔක්කොම රේඛාවන් හතරක් යනවා මේ බිංදු ටික කපන්න. පුළුවන් අඩුම රේඛා ගානෙන් කපන්න ඕනේ. දැන් යටින් ලියන්න. දැන් මේකට යටින් ලියන්න. මෙම අභ්‍යාසයේදී
මෙම අභ්‍යාසයේදී ශූන්‍ය අගයන් කපා හැරීමට මෙම අභ්‍යාසයේදී ශූන්‍ය අගයන් කපා හැරීමට භාවිතා කළ අවම රේඛා ගණන 4කි. මෙම අභ්‍යාසයේදී ශූන්‍ය අගයන් කපා හැරීමට භාවිතා කළ අවම රේඛා ගණන 4කි. එම රේඛා ගණන අභ්‍යාසයේ ඇති පේලි හා තීරු ගණනට සමාන බැවින් එම රේඛා ගණන අභ්‍යාසයේ ඇති පේලි හා තීරු ගණනට සමාන බැවින් ප්‍රශස්ත විසඳුමක් ඍජුවම ලබාගත හැකිය. ප්‍රශස්ත විසඳුමක් ඍජුවම ලබාගත හැකිය. දැන් මේකේ පුතේ පේලි තියෙන්නේ 4යි. තීරු තියෙන්නේ 4යි, පේලි තියෙන්නේ 4යි. ඒ ගානට කපලා තියෙන රේඛා ගානක් සමානයි. ඒ නිසා අපිට මොකද කරන්න පුළුවන්? ඍජුවම උත්තරයක් ගන්න පුළුවන්. යටින් රෝලක් කරලා රතු පාටින් ලියන්න. කතරයක් දාලා ලියන්න. ඉහත පරිදි සමාන නොවන අවස්ථාවක ප්‍රශස්ත විසඳුමක් ලබා ගැනීම සඳහා අභ්‍යාසය තවදුරටත් විසඳිය යුතුය. එවැනි අභ්‍යාසයක් මෙම අභ්‍යාසයෙන් පසුව සාකච්ඡා කරනු ලැබේ. අංක 4 දාලා ලියන්න. ප්‍රශස්ත විසඳුම සෙවීම. අංක 4 දාලා ලියන්න. ප්‍රශස්ත විසඳුම සෙවීම. අංක 4 දාලා ප්‍රශස්ත විසඳුම සෙවීම. ලියන්නේ යටතේ ප්‍රශස්ත විසඳුම පහත පරිදි සෙවිය යුතුය.
රෝම ඉලක්කම් 1 රෝම ඉලක්කම් 1 අවසානයට සකසාගත් වගුවේ අවසානයට සකසාගත් වගුවේ අවසානයට සකසාගත් වගුවේ ශූන්‍ය අගයන් නැති ස්ථානවලට ශූන්‍ය අගයන් නැති ස්ථානවලට උද්දෘත පාඨ ඇතුලේ එක උද්දෘත පාඨ වහන්න එක ආදේශ කළ යුතුය එක ආදේශ කළ යුතුය එහිදී සෑම තීරුවකටම සෑම පේලියකටම පිහිටිය යුත්තේ එක් උද්දෘත පාඨ ඇතුලේ එකක් පමණි ඒ තුලින් සෑම පැවරුමක්ම එක් මධ්‍යස්ථානයකට පමණක් යොමු වන බව සහතික කරයි හරි ඔන්න බලන්න දැන් මෙන්න මේක තියෙනවානේ ඒකේ මම මේ විදියට නිකන් එළියට ගන්නම් ඕක අයපාරක් මේකෙම අර ලියද්දි අවුල් යන නිසා ඔහමනේ තියෙන්නේ මේක ඇතුලේ ඉමේජ් එකක් ගත්ත ඔයා මේකම රූල් කරන්න ඕන ඔයා මේකම රූල් කරලා ඇතුළට පස්සේ දාන්න ඒ ටික දැන් බලන් ඉන්න දැන් මෙන්න මේ ශූන්‍යයන් තියෙනවනේ එතෙන්ද මොකක්ද ආදේශ කරන්න ඕන එක ආදේශ කරන්න ඕන ශූන්‍යයන් තියෙන තැන් වලට එක ආදේශ කරන්න ඕන එතකොට මේ එකකට එකයි යන්න පුළුවන් එහෙනම් මෙන්න මෙතන තියෙනවනේ මෙතෙන්ද මම එක ආදේශ කරනවා පස්සේ මම මේකම කරලා මේකට දාලා පෙන්නන්නම් ඒ බිඳුවට එක ආදේශ කරා ඊළඟට මෙතන තියෙනවනේ මෙතන බිඳුව තියෙන්නේ මෙතනනේ එතෙන්ද මම එක ආදේශ කරා ඊළඟට මෙතන බිඳුව තියෙනවනේ එතෙන්ට මම එක ආදේශ කරා දැන් මේ පැත්තේ ගත්තාම බිඳු දෙකක් තියෙනවනේ හැබැයි මේ පැත්තට එක ආදේශ වෙලානේ තියෙන්නේ එහෙනම් මෙතෙන්ට එකක් දාන්න බෑ මේකට කොයි පැත්තකින්වත් එකක් එන්නේ නැහනේ එහෙනම් මෙතෙන්ට එකක් දැම්මේ
එතකොට එක තීරුවකට හරි එක පේලියකට හරි එක එකයි තියෙන්නේ මේ පේලියටම එක එකයි මේ පේලියටම එක එකයි මේකට එකයි මේ තීරුවටම එකයි ඔන්න ගානට බෙදලා ගිහින් තියෙනවා ඔය විදියට තමයි වැටෙන්න ඕනේ දැන් දාගන්න ඔයාගේ එකට මේවා හොයාගත් එක හොයන් ගිහිල්ලා ටොකු අයින්න ඕනේ මේ සබ්ජෙක්ට් හොයාගත්තේ උන් ඉන්නා නේද උන් හොයාගෙන ගිහලා ටොකු අයින්න ඕනේ හැබැයි මේවා පුතේ ඇත්තටම ප්‍රැක්ටිකලි භාවිතා කරනවා අපි නම් මේවා ඉගෙනගෙන කරන තීටි ගෙඩියක් නෑ මේ සබ්ජෙක්ට් ලෝකේ ප්‍රායෝගිකව මේවා භාවිතා කරනවා YouTube එකේම ගිහින් ගහන්නකො මේ වගේ ඉංග්‍රීසි ටර්ම් හැම රටකම කරපුවාගේ රෙකෝඩින් මේ දේවල් එනවා ඊළඟට රෝම ඉලක්කම් 2 ඔයා මේක ඉවරයි නම් රෝම ඉලක්කම් 2 ඔයා මේක ඉවරයි නම් ලියාගෙන රෝම ඉලක්කම් 2 ලියන්න එක ආදේශ කර එක ආදේශ කර එක ආදේශ කර ලබාගත් ස්ථානවලට එක ආදේශ කර ලබාගත් ස්ථානවලට එක ආදේශ කර ලබාගත් ස්ථානවලට පැරණිතම වගුවේ එම ස්ථානවල ඇති අගය ආදේශ කරන්න පැරණිතම වගුවේ එම ස්ථානවලට ඇති අගය ආදේශ කරන්න ඉන්පසුව ඒ ගුවන් නියමුවා ඉන්පසුව ඒ ගුවන් නියමුවා පැදවිය යුතු ගුවන් යානය හා ඊට අදාළ පිරිවැය ගණනය කරගන්න හරි එහෙනම් පැරණිම වගුවට යනවා ඔයා මේක අය පාරක් ඇඳගන්න මේක පැරණිතම වගුවට ගිහිල්ලා මෙන්න මෙතන තිබ්බේ කීයද කියලා බලන්න පැරණිතම වගුව එතන තියෙන්නේ 3
පැරණිකම වගුවේ මෙතන තිබිලා තියෙන්නේ 4. පැරණිකම වගුවේ මෙතන තිබිලා තියෙන්නේ 3. පැරණිකම වගුවේ මෙතන තියෙන්නේ 4. ප්‍රශස්ත විසඳුම්. ප්‍රශස්ත විසඳුම්. ගුවන් නියමුවා. ගුවන් නියමුවා ABCD. ගුවන් යානය. පිරිවැය. ගුවන් යානයේ පිරිවැය. ඒ පදවන්නේ කොයි ගුවන් යානයේද? ඒට දෙන්නේ X2 කියන ගුවන් යානය. Bට දෙන්නේ X4 කියන ගුවන් යානය. Cට දෙන්නේ X1 ගුවන් යානය. Dට දෙන්නේ X3 ගුවන් යානය. ඔන්න නියමෝ 4 දෙනා අතරේ ගුවන් යාන 4 බෙදිලා ගියා. කොස්ට් එක බලමු. ඒකේ පදවනවට කොස්ට් එක 3යි මෙතන. P පදවද්දි කොස්ට් එක 4යි. C පදවද්දි කොස්ට් එක 3යි. P පදවද්දි කොස්ට් එක 4යි. මුළු පිරිවැය 17. මීට වඩා අඩු පිරිවැයකින් ගුවන් යානය පදවන්න පුළුවන් නම් අටපත්තමට කියන්න. මීට වඩා අඩු පිරිවැයකින් මේ වැඩේ කරන්න පුළුවන් නම් අටපත්තමට කියන්න. මේක තමයි පුතේ ප්‍රශස්ත විසඳුම. මේ විදිහට තමයි මෙයාලා අතර මේක බෙදිලා යන්නේ. හරි. මැසේජ් එකක් දාන්න. මෙතෙන්ට එනකම් වැඩේ තේරුණාද කියලා. දැන් මේකෙදි නම් ඍජුවම ප්‍රශස්ත විසඳුමක් ආවා. මේකෙදි ඍජුවම ප්‍රශස්ත විසඳුමක් ආවා. මං හිතනවා ඔයාලගේ මට්ටමට ඔයාලට දෙන පේපර් එකේ මේ විදියටම ඍජුවම ප්‍රශස්ත විසඳුමක් එකවරම එන ගාණක් දෙයි කියලා මං විශ්වාස කරනවා. හරි නේද? දෙයි කියලා විශ්වාස කරනවා. එහෙම බැරි වෙලාවත් ආවේ නැති වුණොත් හරි නේද? අයම් බැරි වෙලාවත් ආවේ නැති වුණොත් ඒ නිසා මම තව අභ්‍යාසයකට යනවා. මම තව අභ්‍යාසයකට යනවා. ඒකෙදි ඍජුවම උත්තරයක් එන්නේ නැති වෙයි අපිට. ඒ අවස්ථාවේ අපි තව ඉදිරියට ගිහින් තමයි මේක හදාගන්නේ. හරි නේද? තව ඉදිරියට ගිහිල්ලා තමයි මේක හදාගන්නේ. සර් මේකේ අර ඉතුරු ටිකට මේ ඔව් මොනවටද පුතේ? සර් ඕකේ අර ඉතුරු ටිකට දැන් දාන්නේ මේ පරණ මේවා ටික නෙමෙයිනේ මේ අවසානට වගු ඉතුරු ටිකනේ දාන්නේ. මේ ටිකටද? නෑ සර් දැන් අපි දැන් අරකේ අර 3 4 මේ කියන්නේ වගුව ටිකට දාගත්තනේ ආයෙ ඔව්. ෆිල් කරන්නේ මුලම ටික නෙමෙයිනේ. මේ ෆිල් කරලා තියෙන්නේද? ඒ ටික දැම්මනේ ඊට පස්සේ ඉතුරු හිස්තැන් වලට දාන්නේ අවසානම වගුවේ ටිකද? මේ හිස්තැන් වලටද? ඔව් සර්. ඒ හිස්තැන් වලට ආයෙ මොකොත් දාන්නේ නැහැ පුතේ. මේ වැඩේ මෙතනින් ඉවරයි. ආහා හරි සර් හරි. හරි නේද? දැන් මේ හරි. 3 දෙනා 4 දෙනා අතර ගුවන් යාන 4 මේ බෙදලා දීලානේ තියෙන්නේ ලස්සනට. මේ 4 දෙනා අතර මේක බෙදලා දීලා තියෙන්නේ. ඒ එක්කෙනා එක එලවද්දි යන කොස්ට් එක තමයි මේ අරන් තියෙන්නේ. අය මේ වගේ වැඩක් නැහැ අපි. හරි සර්.
ලියන්න ඊළඟට ප්‍රශස්ත විසඳුමක් සොයා ගැනීමේ ක්‍රමය. ඊළඟට ලියන්න ප්‍රශස්ත විසඳුමක් සොයා ගැනීමේ ක්‍රමය. ඊළඟට මාතෘකාව. ප්‍රශස්ත විසඳුමක් සොයා ගැනීමේ ක්‍රමය. ප්‍රශස්ත විසඳුමක් සොයා ගැනීමේ ක්‍රමය. මං චූටි විනාඩියක බ්‍රේක් එකක් ගන්නවා. හරි. හරි. ලියන්න මේ විදිහට මීට පෙර අප ප්‍රශස්ත විසඳුමක් ඍජුවම ලැබෙන ආකාරයේ අභ්‍යාසයක්. ප්‍රශස්ත විසඳුමක් ඍජුවම ලැබෙන ආකාරයේ අභ්‍යාසයක් සාකච්ඡා කරන ලදී. දැන් අප ඍජුවම ප්‍රශස්ත විසඳුමක් නොලැබෙන අවස්ථාවක ප්‍රශස්ත විසඳුමක් සොයා ගන්නා අභ්‍යාසයක් සාකච්ඡා කරමු. ලියන්න
උදාහරණය යන්ත්‍ර හතරක් කාර්යයන් හතරක් සිදු කිරීමේදී යන්ත්‍ර හතරක් කාර්යයන් හතරක් සිදු කිරීමේදී වැයවන පිරිවැය පහත වගුවේ දක්වා ඇත. පිරිවැය අවම වන අයුරින් යන්ත්‍ර හතර අතර පිරිවැය අවම වන අයුරින් යන්ත්‍ර හතර අතර කාර්යයන් හතර බෙදා දෙන්න. යන්ත්‍ර M කාර්ය ජොබ් යන්ත්‍ර M කාර්ය ජොබ් යන්ත්‍ර 1 යන්ත්‍ර 2 යන්ත්‍ර 3 යන්ත්‍ර 4 ඒ කියන්නේ M1 M2 M3 M4 නම් කාර්ය තියෙනවා job 1 job 2 job 3 job 4 ඔන්න යන්ත්‍ර හතරක් තියෙනවා. ඒ යන්ත්‍ර හතරෙන් කරන්න කාර්යයන් හතරක් තියෙනවා. ඒ සඳහා වැය වෙන පිරිවැයනොත් දීලා තියෙනවා. හරි. ඔයා ඊළඟට මේ වගේ වගු ගහ ගන්න මේක ලියාගෙන ඉවර වෙලා වගු ගහ ගන්න 1 2 3. මේ වගේ වගු 3ක් ගහ ගන්න එතකොට ලේසියි. මේක ලියන් ඉවර වෙලා මේ වගේම වගු 3ක් ගහ ගන්න ඇතුලේ මොකුත් ලියන්න එපා ඈ. මේ ටිකේ මොකුත් ලියන්න එපා.
මේක ලියාගෙන මේ වගේම වගු තුනක් ගහගෙන ඉවර වෙලා හරි කියලා මැසේජ් එකක් දාන්න. හරි නේද? හරි. එහෙනම් අංක 1 ලියන්න තීරු ආවස්තික පිරිවැය සෙවීම. අංක 1 තීරු ආවස්තික පිරිවැය සෙවීම. තීරු ආවස්තික පිරිවැය සෙවීම. තීරු ආවස්තික පිරිවැය මම වෙන පාටකින් දාගෙන යන්නම්. ඔයා ඊට පස්සේ පුරව ගන්න. දැන් මේකනේ තීරුව. මේකේ අඩුමගය ගත්තාම 28. එහෙනම් 28න් 28ක් ගියපුවාම බිඳුවයි. 30න් 28ක් ගියපුවාම 2යි. 40න් 28ක් ගියපුවාම 12යි. 42න් 28ක් ගියපුවාම 17යි. ඔන්න පළවෙනි එක. ඊළඟට මේකේ අඩුමගය 23. 23න් 23ක් ගියපුවාම බිඳුවයි. 35න් 23ක් ගියපුවාම 12යි. 32න් 23ක් ගියපුවාම 9යි. 30න් 23ක් ගියපුවාම 7යි. මේකේ කුඩාමගය 32. 32න් 32ක් ගියපුවාම බිඳුවයි. 44න් 32ක් ගියපුවාම 12යි. 40න් 32ක් ගියපුවාම 8යි. 36න් 32ක් ගියපුවාම 4යි. මේකේ විශාල මගය 26. කුඩා මගය 26න් 26ක් බිඳුවයි. 38න් 26ක් ගියපුවාම 12යි. 40න් 26ක් ගියපුවාම 14යි. මෙතන 12. මේකේ උඩින් ලිව්වා ඔයා මොකද්ද? තීරු ආවස්තික පිරිවැය සෙවීම කියලා. ඔන්න තීරු ආවස්තික පිරිවැය හෙව්වා. ඊළඟට ලියන්න පුතේ ඊළඟ වගුව උඩින් පේලි ආවස්තික පිරිවැය සෙවීම. ඊළඟ වගුව උඩින් ලියන්න පේලි ආවස්තික පිරිවැය සෙවීම. තීරු එක හෙව්වා. ඊළඟට පේලි ආවස්තික පිරිවැය. ඊළඟ වගුවේ ලිව්වා මොකද්ද? පේලි ආවස්තික පිරිවැය සෙවීම. එහෙනම් මේකේ බලමු
මේ පේලිය අවමගයේ බිඳුවනේ අවමගයේ මොහකාරී බිඳුව තියෙනවා නම් මේ ඕන එකකින් බිඳුව අඩු කරාට මේකේ අගේ වෙනස් වෙන්න. එහෙනම් මේකේ මේ ටිකම ලියුව හැකි අපි. මේ ටිකම ලියන්න වෙනස් වෙන්නේ නැහැ. මේකෙත් බිඳුව තියෙනවනේ. මේකෙත් බිඳුව තියෙනවා කියලා කියන්නේ මොකද්ද? මේකෙත් මේ අගයන් වෙනස් වෙන්නේ නැහැ. ඒ අගයන්ම ලියන්න. මේකේ අවමගයේ 2. දෙකෙන් දෙකක් ගියපුවාම බිඳුවයි. 12න් දෙකක් ගියපුවාම 10යි. 12න් දෙකක් ගියපුවාම 10යි. 14න් දෙකක් ගියපුවාම 12යි. හරි. ඔන්න එකත් ඉවරයි. ඔන්න එකත් ඉවරයි. හරි නේද? ඔන්න ඒ වැඩේ ඉක්මනට කරා අපි. දැන් අපිට වැඩේ ටික්ස් එක ඇඟේ තියෙන නිසා ඒකත් ඉවරයි. ඊළඟට තුන්වෙනි වගුව උඩින් ගිහින් ලියන්න. තුන්වෙනි වගුවට උඩින් ගිහින් ලියන්න. තිරස්සා සිරස් තිරස්සා සිරස් සරල රේඛා භාවිතා කර. තිරස්සා තිරස් සරල රේඛා භාවිතා කර බින්දු කපා දැමීම. තිරස්සා තිරස් සරල රේඛා භාවිතා කර බින්දු කපා හැරීම. මේ අගයන් ටික ලියන්න ඇතුලේ මේ විදිහටම අගයන් ටිකත් ඇතුලේ ලියන්න ওই විදිහට. හරි. දැන් බලන්න. දැන් මෙතන මේ බිඳුව මට කපන්න ඕන. මේ බිඳුව කපන්න එක්ක මට මෙහෙම ඉරක් ගැව්ව හැකි නැත්නම් මෙහෙම ඉරක්. ඒ ඇරෙන්න මේ බිඳුව කපන්න වෙන ක්‍රමවේදයක් නැහැ. එහෙනම් මම මෙහෙම ඉරක් ගහලා කපලා. ඔන්න බිඳුව කැපුවා. ඊළඟට මට මෙන්න මේ බිඳු දෙක කපන්න ඕන. ඒ දෙකම මෙහෙම ඉරි දෙකකින් කපන්න ඕනේ. මේ පැත්තට එක ඉරකින් කැපුවා. එහෙම ගැටලුවක් නෑ ළමයි. මෙහෙම තිරස් රේඛාම එකම જાතියෙන් ඕනේ. එහෙනම් මේ බිඳු දෙකක් කපලා. දැන් ආයේ කොහෙද බිඳු තියෙන්නේ? මෙතන. ඒ බිඳු දෙක කපලා දැම්ම හැකි මෙහෙම ඉරකින්. ඔන්න කපලා දෙන්න.
හරි නේද? දැන් බලන්න දැන් පේලි ගණනයි තීරු ගණනයි මොකද වෙන්නේ? පේලි 4යි තීරු 4යි අවම රේඛා තියෙන්නේ කීයද? 3යි. පේලි 4යි තීරු 4යි අවම රේඛා තියෙන්නේ 3යි. එහෙනම් මෙතනදී ප්‍රශස්ත විසඳුමකට යන්න බෑ අපි. පැහැදිලි නේද? මෙතනදී අපිට ප්‍රශස්ත විසඳුමකට යන්න බෑ. එහෙනම් අපිට වෙන විකල්පයකට යන්න වෙනවා. ලියන්න යටින් මෙහිදී පේලි ගණනට හා තීරු ගණනට මෙහිදී පේලි ගණනට හා තීරු ගණනට ශූන්‍ය අගයන් කපාහල සරල රේඛා ප්‍රමාණය සමාන නොවන බැවින් ප්‍රශස්ත විසඳුමක් ලබා ගැනීමට පහත පියවර අනුගමනය කළ යුතුය. රෝම ඉලක්කම් 1 කපා හැරීමේ රේඛා මගින් කපා හැරීමේ රේඛාවකට ලක් නොවූ අගයන් හඳුනා ගන්න. කපා හැරීමේ රේඛා මගින් කපා හැරීමකට ලක් නොවූ අගයන් හඳුනා ගන්න. මේ තියෙන්නේ 7 4 9 8 10 නලියා ගන්න. ඒ ටික තමයි කපා හැරීමේ රේඛාවලින් කපා හැරීමකට ලක් වෙලා නැත්තේ. හරි. ඊළඟට රෝම ඉලක්කම් 2 එලෙස හඳුනාගත් කපා හැරීමකට ලක් නොවූ
කපා හැරීමකට ලක් නොවූ එලෙස හඳුනාගත් කපා හැරීමකට ලක් නොවූ එලෙස හඳුනාගත් කපා හැරීමකට ලක් නොවූ එලෙස හඳුනාගත් කපා හැරීමකට ලක් නොවූ කුඩාම අගය තෝරාගෙන කුඩාම අගය තෝරාගෙන කුඩාම අගය තෝරාගෙන එය අනෙකුත් අගයන් වලින් එය අනෙකුත් අගයන් වලින් අඩු කර දක්වන්න එය අනෙකුත් අගයන් වලින් අඩු කර දක්වන්න ඔන්න එහෙනම් මේ ටිකනේ ඡේදනය උනේ නැත්තේ කුඩාම අගය 4 4න් 4ක් බිඳුවයි 7න් 4ක් ගියපුවාම 3යි 8න් 4ක් 4යි 9න් 4ක් 5යි 10න් 4ක් 6යි 10න් 4ක් 6යි මේක ලියා ගන්න මේ දෙකම ලියා ගන්න කපා හැරීමේ රේඛා මගින් ඡේදනය උනේ නැති ඉලක්කම් ටික තෝරගත්තා ඒකෙන් කුඩාම අගය තෝරගෙන අනෙකුත් අගයන් වලින් අඩු කරා හරි ඊළඟට ලියන්න රෝම ඉලක්කම් 3 රෝම ඉලක්කම් 3 කපා හැරීමේ රේඛා එකිනෙක ඡේදනය වන කපා හැරීමේ රේඛා එකිනෙක ඡේදනය වන කපා හැරීමේ රේඛා එකිනෙක ඡේදනය වන කෝණවල අගයන් හඳුනාගෙන කපා හැරීමේ අගයන් එකිනෙක ඡේදනය වන කෝණවල අගයන් හඳුනාගෙන ඒවාට ඉහතින් හඳුනාගත් අවම අගය ඒවාට ඉහතින් හඳුනාගත් අවම අගය එකතු කරන්න ඒවාට ඉහතින් හඳුනාගත් අවම අගය එකතු කරන්න එමෙන්ම කපා හැරීමේ රේඛා මගින් ඡේදනය නොවූ ප්‍රදේශයට එමෙන්ම කපා හැරීමේ රේඛා මගින් ඡේදනය නොවූ ප්‍රදේශයට නව අගයන් එකතු කරන්න
මොකද්ද ඒ කියන කතාව කියලා. මොකද්ද මේ කියන කතාව කියලා. කපා හැරීමේ රේඛා එකිනෙක ඡේදනය වන කෝණයන් තියෙනවද බලන්න මේ තියෙන්නේ. මෙතන එකිනෙක ඡේදනය වෙනවා මෙතන එකිනෙක ඡේදනය වෙනවා. මෙන්න මේවට මෙන්න මේ තියෙන අගයට මෙන්න මේ අවමගය එකතු කරන්න. මෙතන 12නේ තියෙන්නේ. එහෙනම් 12ට මේ 4 එකතු වෙලා මෙතන කීය කරන්න ඕනේද 16 කරලා ලියලා අලුතෙන් එකක් ලියන්න ඕනේ. මේ රේඛා ගන්න 16 වෙනවා මෙතන. ඊළඟට මෙතනක් තියෙන්නේ 12නේ. 12ට මේ 4 එකතු වෙලා 16 වෙනවා. ඔන්න අවමගය එකතු කරා කාටද? එකිනෙක දෙන්න කැපිලා කියපුවට. ඊළඟට මෙන්න මේ ටිකනේ කැපුනේ නැත්තේ. ඒ ටිකට මේ අලුතෙන් හදාගත්ත අගයන් දාන්න. 3.5 4 6 අනිත් ඒවා ඒ විදිහටම ලියන්න. දැන් මේ වගුව ලියා ගන්න ඔය. ඊළඟට ලියන්න පුතේ ඊළඟට ලියන්න කපා හැරීම නැවත සිදු කරන්න. ඊළඟට ලියන්න කපා හැරීම නැවත සිදු කරන්න. කපා හැරීම නැවත සිදු කරන්න. කපා හැරීම නැවත සිදු කරන්න. දැන් බලමු අය පාරක්. ඔයා මේක අය පාරක් ලියාගෙනම කපන්න. නැත්තම් වැඩ අවුල් යනවා. ඒක නැත්තම් මේ පිළිවෙලට ගාන හදන එක තේරෙන්නේ නැතුව යනවනේ. දැන් බලමු කපන්න. මේ බිංදු දෙක මේ පැත්තට කැපුවා. මේ බිංදු දෙක කපන්න මේ පැත්තට කැපුවා. හරි. මේක මේ පැත්තට කැපුවා මේ බිංදු දෙක කැපුණා. මේක මෙහාට කැපුවා ඒ බිංදු දෙක කැපුණා.
ඊළඟට මේ බිංදු දෙකම අපිට එක ඉරකින් කැපුව හැකි නේද ළමයි? ඒ බිංදු දෙකත් එක ඉරකින් කැපුව හැකි නේද? ඒත් රේඛා 3යි නේද එන්නේ? හරි. ඒත් අපිට ආවේ රේඛා 3. අයත් සමාන වෙන්නේ නැහැ අපිට. එහෙනම් අයත් පාරකට යන්න වෙනවා. සර් ඕක මේ තීරු අතට කැපුවොත් 4ක් එනව නේද? 4ක් එන්න කපන්න පුතේ කියන අවම රේඛා ගානකින් කපන්න කියන්නේ. එහෙම කේස් එකක් එනවා නේද? ඔව් නේද. දැන් මෙහෙම කැපුවොත් 1යි 2යි 3යි 4යි කියලා කියන්නේ. ඔව්. දැන් අවම රේඛා ගානකින් කපන්න වෙන නිසා 1යි මේක කැපුවා. ඊට පස්සේ මේ දෙකම 2යි මේක කපුවම කීයයිද? 3යි. 3. යටින් ලියන්න ප්‍රශස්ත විසඳුමක් නොලැබෙන බැවින් යටින් ලියන්න ප්‍රශස්ත විසඳුමක් නොලැබෙන බැවින් ප්‍රශස්ත විසඳුමක් නොලැබෙන බැවින් නැවත ඉහත ක්‍රියාවම සිදු කිරීම නැවත ඉහත ක්‍රියාවම සිදු කිරීම ඒක එකපාරින් කරලා ඉවර කරමු ළමයි මට හිතෙනවා ඊළඟ පාරින් වැඩේ ඉවර වෙයි කියලා ඒක එකපාරින්ම කරලා ඉවර කරමු දැන් මෙන්න මේ ටිකනේ ඡේදනය උනේ නැති ටික මෙන්න මේ ටිකනේ කපා හැරීමේ මෙතනක් තියෙනවනේ ඡේදනය උනේ නැති ටික මෙන්න මේ ටිකනේ අවමගේ බලන්න අවමගේ කීයද 4 ඔයා ඉස්සලා මේක ගහ ගන්නකො ඊට පස්සේ මාත් එක්කම ලියා ගමු මේක ගහ ගන්න ඇතුලේම ලියන්න එපා දැන් මෙන්න මේ ටික තමයි ඡේදනය වෙලා නැති ටික කපා හැරීමේ රේඛාවලින් මේකේ අවමගය 4 එහෙනම් 4න් 4ක් ගියොත් බිඳුවයි 6න් 4ක් 2යි 12න් 4ක් 8යි 12න් 4ක් 8යි 5න් 4ක් 1යි 6න් 4ක් 2යි එහෙනම් මෙන්න මෙතෙන්ට 16 නෙමේ අර 4 එකතු වුණාම 20යි මෙතෙන්ට 14 නෙමෙයි අර 4 එකතු වුණාම 18යි මෙතන හරි නේද ළමයි 18 නේ එතන තිබ්බේ 14යි 4යි 18යිනේ මට ලියද්දි කොහේ හරි වැරද්දක් උනේ නෑනේ මේක අර කවුරු හරි දරුවෙක් මැසේජ් එකක් දාලා තිබ්බ ඒකයි හරි
අවමගේ 4 තිබ්බේ 4 එකතු කරලා මෙතන 16 තිබ්බ එක 20 වුණා. මෙතන 14 තිබ්බ එක 18 වුණා. දැන් බලමු කපන්න. මේ ටික එක ඉරකින් කැපුවේ. මේ දෙන්න. මේ දෙන්නත් එක ඉරකින් කැපුවේ. මෙතනත් දෙන්නෙක් ඉන්නවා එක ඉරකින් කැපුවේ. 3යි. මේ බිඳුව තියෙනවනේ. එහෙම නැත්නම් එතන බිඳු 3ක් තිබ්බ නිසා බලමු චුට්ටක් මම ආයේ මේක නිකන් වෙනස් කරනවා ඈ. කවුරුත් කලබල වෙන්න එපා. මෙතන බිඳු 3ක් තියෙන නිසා එක ඉරකින් කැපුවා 1යි. මෙයා කපන්න තව ඉරකට යන්න වෙනවා 2යි. මෙයා කපන්න 1යි 3යි, මෙයා කපන්න 1යි 4යි. ඉරි 4කින් තමයි කැපෙන්නේ පාර. දැන් ප්‍රශස්ත විසඳුම එනවා. කොහොම කැපුවත් මේ පාර බිඳු ටික කපන්න මොකද වෙන්න ඕන? රේඛා 4ක් යනවා. දැන් ලියන්න මෙහිදී පේලි හා තීරු ගණනට කපාහල රේඛා ගණන සමාන බැවි ප්‍රශස්ත විසඳුමක් ලැබේ. හරි. දැන් යම් ප්‍රශස්ත විසඳුම තෝරන්න එක දාන්න. මම මේ ටික වෙනම ගහ ගන්නවා. කෑලි 16ක් ඕන. දැන් දාද්දි කල්පනාවෙන් දාලා බලන්න ඕන. නිකම්ම ඔයා මේක ලියන්න එපා. මේක. මම මෙතන බිඳුව තියෙනවනේ මෙතෙන්ට එක දාන්න. එතෙන්ට එක දැම්මොත් ආයේ මේ කොහාටවත් එක දාන්න බෑ. ඊළඟට ගන්නවා මම ආයේ මේක මොකොත් දාන්න බෑ එතකොට. මෙතන බිඳුව තියෙනවනේ මෙතෙන්ට එක දාන්න. එතකොට මේ කොහාටවත් අය එකක් දාන්න බෑ. මේ පැත්තට දාන්නත් බෑ, මේ පැත්තට දාන්නත් බෑ. ඊළඟට මෙතන බිඳුව තියෙනවනේ. එතෙන්ට එක දාන්න බෑ. ඇයි මේ පැත්තෙන් එක වැටිලා තියෙනවනේ. එහෙනම් මෙතෙන්ට එක දාන්න බෑ. එහෙනම් මෙතන බිඳුව තියෙනවනේ. එතෙන්ට එක දානවා. දැන් මෙතන බිඳුව තියෙනවනේ. එතෙන්ටත් එක දාන්න බෑ. එහෙනම් ඒ කියපු ක්‍රමයට එකවල් දාලා වැඩේ සෙට් කරන්න බෑ. මේක
සෙට් කරලා ඇති ළමයි සෙට් කරන ක්‍රමයක් තියෙනවා. ඒක මම දැක්කා. මම මේ ඔයාලට පෙන්නන්නේ දැන් එතනින් පටන් අරන් ගියපුවාම එක දාලා මේක සෙට් කරන්න බෑ කියන එක. ඔයාලට මම එත්තු ගන්නන්න යනවා. මැසේජ් එකක් දාන්න පැහැදිලිද කියලා. දැන් මම මේ එක දාගෙන ගියානේ. ඒ ක්‍රමයට මේක සෙට් කරන්න බෑ. හැම එකකටම සෙට් වෙන්නේ නැහැ. දැන් මේකට දාන්න එකක් නැහැ. මේ පැත්තේ දාලානේ තියෙන්නේ. පැහැදිලි නේද? ඔන්න බලන්න. දැන් මම සෙට් වෙන ක්‍රමය මම දැක්කා එකට යන්නම් ඈ. මෙන්න මෙතන බිඳුව තියෙනවනේ. එතෙන්ට මම එක දානවා. මෙන්න මෙයාට. එතකොට ආයේ මේ පැත්තටත් බෑ මේ පැත්තටත් බෑ. මෙන්න මෙතන බිඳුව තියෙනවනේ මේකට. ඒකට මම ඊළඟට එක දානවා. ආයේ මෙහාටත් බෑ මෙහාටත් බෑ. ඊළඟට මෙතන බිඳුව තියෙනවනේ. එතෙන්ට මම එක දානවා. ආයේ මෙහාටත් බෑ මෙහාටත් බෑ. ඊළඟට මෙතන බිඳුව තියෙනවනේ. එතෙන්ට මම එක දානවා. දැක්ක නේද? ඔන්න මොනවා වුණාද? යන්ත්‍ර ටික අතර කාර්යයන් ටික බෙදිලා ගියා. එහෙනම් මේ පැත්තට තියෙනවා job 1, job 2, job 3, job 4. මේ පැත්තට M1, M2, M3, M4. දැන් අර පැරණි අගයන් ටික ආදේශ කරනවා. මේ විදිහට try කරලා හරියට පුතේ මේක දාගන්න ඕනේ. එහෙනම් මෙතන කලින්ම තිබ්බ අගය බලන්න. මෙතන පැරණිම තිබිලා තියෙන්නේ 26. මෙතන තිබිලා තියෙන අගය බලන්න. එතන 40. මෙතන පැරණිම තිබිලා තියෙන අගය. එතන 30. මෙතන පැරණිම තිබිලා තියෙන අගය. එතන 23. යන්ත්‍රය M1, M2, M3, M4. කාර්ය M1 ට දෙන්නේ job 3. M2 ට දෙන්නේ job 4. M3 ට දෙන්නේ job 2. M4 ට දෙන්නේ job 1. හරි. ඔන්න පුතේ ලස්සනට යන්ත්‍ර අතර තියෙනවා. ඒ ටිකට ජොබ් අතර බෙදලා ගියා. ඊළඟට පිරිවැය. ඊළඟට පිරිවැය.
ගානක සමහරක් වෙලාවට මේ වගේ සෙට් වෙන ක්‍රම දෙකක් විතර තියෙන්නත් පුළුවන් ළමයි. මේ වගේ සෙට් වෙන අවස්ථා දෙකක් වගේ තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එයාලා අතර කාර්යයන් මාරු කරන්න පුළුවන් කියන්නේ. මෙතන පිරිවැය. M4ට යනවා job 1 කරන්න 26ක්. M3ට යනවා job 2 කරන්න 40ක්. M2ට යනවා job 4 කරන්න 23ක්. M1ට යනවා job 3 කරන්න 30ක්. එකසිය 19යි මුළු පිළි. මුළු පිරිවැය 110. හරි. ඔන්න පුතේ මේකෙන් අනිවාර්යෙන් ලකුණු 10ක් එනවා. පැවරුම් ආකෘති වලින් assignment problem වලින් ඔන්න එතකොට කෙලින්ම විසඳුමක් එන අවස්ථාව කියලා දුන්නා. ඊළඟට විසඳුමක් හොයාගෙන ගිහිල්ලා කරන අවස්ථාව කියලා දුන්නා. දැන් ඔයාට මොන ක්‍රමයකට ගාන දුන්නත් මොකද කරන්න පුළුවන්? ප්‍රශස්ත විසඳුමක් හොයාගත්තේ. හරි නේද? ලකුණු ටික එනවා. හරියට බලාගෙන ගියේ මොකද කරන්න ඕන? හදා ගන්න ඕන. හරි නේද? එහෙනම් පන්තියසේ අදට මෙතනින් නතර කරනවා. අපි හෙට තව එකකයක් කරනවා. ඔයාට පුතේ මේ මට්ටම ප්‍රමාණවත් මෙතනින් එහාට ලොකුවට සමහරක් අමාරු ගණන් බැරි ඒවා තියෙයි පාස් පේපර්ස් වල ඒවට වොරි වෙන්න එපා. හේතුව ඔයාගේ මට්ටමට සාමාන්‍ය පේපර් එකක් තමයි ස්පෙෂල් රිපීට් එකේදී එන්නේ. මහා ලොකු අමාරු පේපර් එකක් එන්නේ නැහැ ප්‍රොපර් ලියන ළමයින්ගේ මට්ටමට. ඒ නිසා මම ඔයාට මේ දෙන දැනුම ප්‍රමාණවත් ඔයාට ඔයාගේ පේපර් එක කරගන්න මේක තමයි බේසික් මට්ටමේ දැනුම බේසික් නොලෙජ් එක. මේට එහාට ගිහින් අස්සට ගිහින් ලොකුවට අහන්නේ. ඔයාට හදන්න පුළුවන් පාස් පේපර්ස් තියෙන ඒවා හදාගන්න. ක්‍රම දෙකක් තිබ්බොත් ක්‍රම දෙකට මෙහෙම ක්‍රම දෙකක් සෙට් වෙන එකක් නෑ පුතේ. මේ ක්‍රම දෙකක් තිබ්බත් මං හිතන්නේ කොස්ට් එක සමාන වෙනවා ඒකදී. කොයි ක්‍රමයකට ආවත් මේ මුළු පිරිවැය සමාන වෙනවා. ඒ නිසා එක ක්‍රමයකට හදපුවම ප්‍රමාණවත්. අනික ඔයා ක්‍රම දෙකක් හොයන්න යන්නේ නැහැනේ ගානේදී. ඔයා බලලා සෙට් තුන එකෙන් නතර වෙනවනේ. ඒ නිසා එතනදී වොරි වෙන්න එපා. තව ක්‍රමයක් තියෙනවා කිව්වොත් සර්ච් කරලා බලන්න මේ දෙකක් මාරු කරන්න කාර්යයන් දෙකක් මාරු කරන්න පුළුවන්ද කියන එක. ඒ ඇරෙන්න ඔට්ටු වෙන්න යන්න එපා බොරුව. හරි නේද? එහෙනම් සර් පාස් පේපර්ස් ආන්සර්ස් දාලා තියෙනවා. ඒ පේපර්ස් වල තියෙන ඒවා බලලා හදාගන්න. අපි හෙට කතා කරමු ට්‍රාන්ස්පෝර්ටේෂන් ප්‍රොබ්ලම් එක කොහොමද ප්‍රවාහන ගැටලුවක් විසඳන්නේ කියලා. එහෙනම් අද අපි කතා කරේ assignment problem. එහෙනම් ඔයා කෑම කන වෙලාවත් පහ වුණා. කෑම කාලි ඉවර වෙලා මේකෙන් පාස් පේපර්ස් ගානක් දෙකක් හදාගෙන ඊට පස්සේ අනිත් පාඩම් කරන වැඩ ටික පාඩම් කරගන්න. දැන් බය වෙන්න එපා. මම දන්නවා කලින් ඔයාලට MS කියන්නේ මොකක්ද කියලාවත් තේරෙන්නේ නැතුව ඇති. ඔයා කලින් MS එක ලියද්දී ඒ වුණාට දැන් ඔයාට MS එකේ යම්කිසි වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන්. දැන් බය වෙන්න දෙයක් නැහැ. ඔයාට දැන් පේපර් එකේ යහාට මෙහාට අත ගාලා පැය 3 ඇතුළත ඔයා පේපර් එකේ යම්කිසි දෙයක් කරන්න උත්සාහ කරා කියන එක පරීක්ෂකවරයාට ඔයාට පෙන්වන්න පුළුවන්. ඒ වගේ මේ පෙන්වීම තුළ ඔයා ලකුණු 40ක් 50ක් ස්කෝර් කරන එක අනිවාර්යෙන් ඔයා ස්කෝර් කරනවා. ඒ නිසා ඔයාට බය වෙන්න දෙයක් නෑ. ඔයාට ගණන් ටික හදාගන්න පුළුවන්. තව ඉස්සරහට තව පාඩමක් දෙකක් තව කරනවා. එතකොට ඔයා අය ඉන්න මට්ටම තව වැඩි වෙලා ඔයා එතකොට පරීක්ෂකයාට ඔයාව ෆේල් කරන්න බෑ ළමයි. ඔයා එතකොට පේපර් එකේ වැඩ කරලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් සී සාමාර්ථයක් දීලා ඔයාව මේ සබ්ජෙක්ට් එකෙන් ගොඩ දාන්න. ඒක තමයි සිද්ධ වෙන්නේ. හරි නේද? ඔයාලගේ කාලේ පුතේ ඔන්ලයින් පන්ති තිබ්බෙත් නෑ. අපි නම් පන්ති කරා.
එතකොට ළඟ ඉන්න ළමයි විතරනේ ආවේ. දුර ළමයි කවුරුත් ආවේ නැහැ. ඒකෙන් උනේ අනුරාධපුර ළමයි ගොඩ ගියා. කුරුණෑගල පොළොන්නරුව අනිත් ළමයින්ට සම්පත් තිබ්බේ නැහැ ඇවිල්ලා ඉගෙන ගන්න. මොකද මේ සබ්ජෙක්ට් අපි ඇරෙන්න වෙන කවුරුත් මේවා උගන්වන්නෙත් නැහැ. ඒකයි උනේ. දැන් මගේ මේ දැන් කණ්ඩායම් 9කට මම උගන්වනවා. 10 වෙනි කණ්ඩායම තමයි ඊළඟට ගන්න තියෙන්නේ. හරි. එහෙනම් වැඩ ටික කරගන්න සන්තෝෂයෙන් ඉන්න. බය වෙන්න එපා. මේ පාර ඔයාලට වැඩ ටික කරගත්තා. අනිවාර්යෙන් ඔයාලට ගොඩ යන්න පුළුවන්. මේ පාර බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා කොන්වොකේෂන් යන්න පුළුවන්. මාරුති වල තියෙනවනේ කොන්වොකේෂන් එක. එතන මාරුති වල කොන්වොකේෂන් ගියයි. ඒ නිසා හොඳ පිට් එකේ ඉන්න වැඩ ටිකක් කරන්න මහන්සිය. හරි නේද? එහෙනම් අපි සමුගන්නවා අදට හෙට සුපුරුදු විදියට 9:00ට හමු වීමේ බලාපොරොත්තු වෙයි. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන් කියලා සමුදෙමු. එහෙනම් මීටින් එක එන්ඩ් කරනවා පුතේ.